හලෝ අයිබෝවන් මම කියලා දෙන්න ඔයගලන්ට බාබුගේ එකක් කරලා කොහොමද එන්ටර් වෙන්නේ කියන එක. මේ වගේ චාකෝල් ටිකක් අපි හදා ගන්නවා ඉස්සෙල්ලා. ඊට පස්සේ චාකෝල් එක හොඳට සමාන්තර වෙන විදිහට කට් කර ගන්නවා. නැත්නම් එක පැත්තක් කුක් කරනවා එක පැත්තක් කුක් වෙන්නේ නැහැ. සමාන්තරව රස්නේ තියෙනවා. සම සෙල්සියස් අංශක 300ක් විතර වගේ තියෙන. ඊට පස්සේ අපි ආකාරයේ net එකක් පාවිච්චි කරනවා මේ බාබුගේ එකේ කියන්නේ. ඊළඟට අපිට අවශ්‍ය කරන්නේ බීෆ් කෙබාබ් දෙකක්. ඒක පෝෂන් එකට යන්නේ. ඉතින් කෙබාබ් එක පාවිච්චි කරනවා මේ විදිහට. ග්‍රිල් එකට තියනවා. ඒක ස්ලෝ කුක් වෙන අරිනවා. අවශ්‍ය ආකාරයට. විනාඩි 6ක් විතර කුක් වෙද්දී අපිට අවශ්‍ය ප්‍රමාණයට කුක් වෙනවා. මේක වෙල් ඩන් ගන්නත් පුළුවන්, මීඩියම් ගන්නත් පුළුවන්, රෙයා ගන්නත් පුළුවන්. මේක අලු බැඳෙනවා ටික වෙලාවක් ඇද්දි චාකෝල් එකේ. ඊට පස්සේ කරන දේ පොඩි කාඩ්බෝඩ් කෑල්ලකින් මේකේ පවන්සල්. එතකොට ආයේ ගින්දර එක අලුත් වෙනවා. අලුත් වෙලා හොඳට කහ පාට දැල්ලක් එනවා. ඊට පස්සේ අපිට මේක රත් කරගන්න. දැන් මේක පැත්තක් කුක් වෙලා ඉවරයි. අපි මේක හරව ගන්න ඕනේ. තොන්න එකක් පාවිච්චි කරලා දැන් මේක හරව ගන්නවා. ඒතර මේ පැත්ත කුක් වෙන්න ආන්නේ. දැන් මේකේ කෙබාබ් එකේ පැත්ත කුක් කරලා දැන් අපි ඉතුරු පැත්තත් හරව ගන්නවා. මේ විදිහට හතර පැත්තම හොඳට කුක් වෙන විදිහට අපි හරව ගන්නවා. හරව කුක් කර ගන්නවා. ඒ තමයි ඒක රසවත් එන්නේ. දැන් මේ ප්‍රොසෙස් එක කුක් කරලා ඉවරයි. දැන් හොඳට කුක් කරලා තියෙනවා මේ හතර පැත්තම හොඳට. දැන් අපි මේකට බාර්බිකියු සෝස් එකක් උඩින් දානවා. තව රසවත් වෙන්න. මේ රසවත් වෙන්න. මේක හොඳ රසවත් වෙන විදිහට බාර්බිකියු සෝස් එකක් දානවා. දාලා මේක කුක් කරලා තියෙන ටික වෙලාවෙ ඒක ආයෙ පොඩ්ඩක් දෙපැත්තේ චූට්ටක් කුක් කරනවා. චූට්ටක් කුක් කර ගන්න ඕනේ. තව ටිකක් හොඳට රසවත් වෙන්න කියලා. ඒතර මේක තවත් මේ සෝස් එක පොඩක් කුක් කරද්දී මීට් එක තව රසවත් වෙනවා. දැන් අපේ බාබුකියු එක හරි රෙඩි. කලර් එක, පාට ඔක්කොම හරි. අපි මේ හදාගත්තු බාබුකියු එක දැන් මේ ආකාරයට ප්ලේට් එකට දානවා. දාලා එළවලු ටිකක්, සැලඩ් ටිකක්, පාන් එකක් තියලා අපිට දෙන්න පුළුවන්. ඊට පස්සේ ඕනනම් තව මේක අලංකාර කරන්න පිඟාන සෝස් ටිකක් උඩින් දාලා ඩිසයින් එකක් දාන්න පුළුවන් මේ ආකාරයට. ඕකේ දැන් අපේ ප්ලේට් එක සම්පූර්ණයි. බාබුකියු රෙඩි.